Hi guys, ඉතින් අද 100 days challenge එකේ තුන්වෙනි දවසේ. ඉතින් උදේ workout එක වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අද house workout එක තමයි මේ. ඉතින් challenge එකක් විදියට අද තුන්වෙනි දවසේ. මගෙත් එක අද house slow run එකට ඇවිල්ලා ඉන්න සජියා. guys ඉතින් අපි පටන් ගත්ත workout එක දැන් දුවන ගමන් ඉන්නේ. guys අපි first kilometer එක ඉවරයි. පළවෙනි kilometer එක මං හිතන්නේ 6:37. ඉතින් අපි kilometer එක බලාගන්න යූස් කරන ස්ට්‍රාවා ඇප් එක මාරම වයිබ් එකක් තියෙන්නේ. වැස්සයි ඒ කියන්නේ ලොකු වැස්සක් නැහැ, පොද වැස්සක් තියෙනවා. ඒ වගේම මිහිදුමයි අමුතුම වයිබ් එකක්. can't explain in words. okay ඉතින් ඔයාලත් මොකක් හරි දෙයක් පටන් ගන්න ඩිසිප්ලින් විදියට වැඩ කරන්න, මේක හැබිට් every single day. ඉතින් ඔයාලගේ ජීවිතේ ඔයාලම ජර්නල් කරන්න ඕන. මට මේ වටපිටාව මාරම ලස්සන. You can see it here. It's most beautiful view in Sri Lanka. Most beautiful, right? Beautiful. ඉතින් let's go. ඉතින් බලමු ඊළඟ කිලෝමීටර් වලින් කැචප් කරමු වීඩියෝ එක. ඉතින් මෙතනින් එන්ඩ් කරනවා මේ වීඩියෝ එක. Let's go. Keep pushing, Sajja. දෙවෙනි කිලෝමීටර් එක ඉවරයි. කොහොමද හිතෙන්නේ? රන් එක ගැන ජිම් ගහලා විතරක් මදි. කාඩියෝත් ඕන බ්‍රෝ. ඉතින් මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවනේ අතන මොකක් ගන්න ලේසි. heart rate එකත් අඩුයි. slow pace එක නිසා. guys ඉදුවන ගම easy රන් යන නිසා තමයි මේ වීඩියෝ කරන්න පුළුවන්. it's very කියන්නේ heart rate එක කියන්නේ heart rate එක අඩුයි slow run වලදී. ඉතින් slow run guys 4 කිලෝමීටර් ඉවරයි. යමු something අපි 5යි නැත්නම් 6යි හොටයි. මම හිතන්නේ ඉතින් 5යි 4ක් ඉවරයි. කිලෝමීටර් 5ක් ඉවරනේ යන්නේ. just easy run එක නිසා වීඩියෝ කරන්න පුළුවන්. guys කිලෝමීටර් 6ක් ඉවරයි. 39 minutes. විනාඩි 39 තප්පර 27ක් ගියා. දැන් cool down part එකේ තියෙන්නේ. හොඳට ස්ට්‍රෙචින් කරගන්න ඕන නැත්නම් ඉන්ජරිස් වෙන්න පුළුවන්. ඉතින් 100 days challenge එකේ තුන්වෙනි දවසේ සාර්ථක ලෙස ඉවරයි. ඉතින් හමු හෙට වීඩියෝ එකකින්. stay hard and follow කරන්න subscribe කරන්න stay hard. ඒ ඉතරයි.